ආයිබෝවන් කියලා පිළිගන්නවා UD's Business YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම. අද අපි කතා කරන්නේ 2025 අප්‍රේල් මාසය සඳහා මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත සම්බන්ධව. මෙහිදී මාස 1 සිට අවුරුදු 5 දක්වා පවතින සාමාන්‍ය ස්ථාවර තැන්පතු සඳහා වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා මාසිකව සහ කල්පිරීමේදී ලැබෙන පොලි අනුපාත අන්තර්ගත වෙනවා. මේ ස්ථාවර තැන්පතු රුපියල් 5000ක අවම තැන්පතු මුදලකින් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මහජන බැංකුව විසින් දින 400ක ස්ථාවර තැන්පතුවක් හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධවත් තොරතුරු ලබා දෙනවා. මුලින්ම අපි බලමු අවුරුදු 18ට වැඩි පුරවැසියන් සඳහා ලැබෙන පොලි අනුපාත. මහජන බැංකුවේ මාස 1ක් සඳහා කල්පිරීමේදී 6%ක පොලි අනුපාතයක් ලබා දෙනවා. මාස 3ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 6.5ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.25ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. මාස 6ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 6.75ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.5ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුද්දක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7%ක පොලියක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.75ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුදු 2ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7.25ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.75ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුදු 3ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7.75ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 7%ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුදු 4ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 8.25ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 7.15ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුදු 5ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 9%ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 7.5ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. ඒ වගේම මෙහි සඳහන් කළ පොලි අනුපාතවලට යටත්ව බාලවයස්කාර ස්ථාවර තැන්පතු සහ දීර්ඝ කරන ලද ස්ථාවර තැන්පතු සඳහා අමතර 0.5ක පොලි අනුපාතයකුත් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන පොලි අනුපාත මොන වගේද කියලා. මෙහිදී මහජන බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසි කාණ්ඩ දෙකක් යටතේ පොලි අනුපාත ලබා දෙනවා. ඒ වයස අවුරුදු 55ත් 60ත් අතර කාණ්ඩය සහ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය වශයෙන්. අපි මුලින්ම බලමු වයස අවුරුදු 55ත් 60ත් අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලැබෙන පොලි අනුපාත. මාස 6ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 6.75ක පොලි අනුපාතයක් ලැබෙනවා. මේ සඳහා මාස්පතා පොලිය ලබා ගන්න බෑ. අවුරුද්දක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7%ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.75ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුදු 2ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7.25ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.75ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. ඊළඟට අපි බලමු වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලැබෙන පොලි අනුපාත. මාස 6ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7.5ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 7.25ක පොලි අනුපාතයකුත් ලැබෙනවා. අවුරුද්දක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7.5ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 7.25කුත් ලැබෙනවා. අවුරුදු 2ක් සඳහා තැන්පත් කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 7.5ක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 7.25ක් වශයෙන් පොලිය ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ස්ථාවර තැන්පතු කාල පරිච්ඡේදයන් තුනටම එක හා සමාන පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ. ඊළඟට අපි බලමු මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති දින 400ක ස්ථාවර තැන්පතුව පිළිබඳව. දින 400ක් කියන්නේ ආසන්න වශයෙන් මාස 13යි දින 10ක වගේ කාලයක්. ඉතින් මේ සඳහා 7%ක වාර්ෂික පොලි අනුපාතයක් මහජන බැංකුව විසින් ලබා දෙනවා. ඉහතින් සඳහන් කරපු සියලුම ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලි ආදායම මත 5%ක විත්හෝල්ඩින් ටැක්ස් එකක් අය කිරීමක් සිදු වෙනවා. ඒ සම්බන්ධවත් ඔයාලා අවධානය යොමු කරන්න. ඉතින් ඔයාලා තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන මුදල සහ කාලය කමෙන්ට් එකකින් සඳහන් කරොත් මම ඒ සඳහා ලැබෙන පොලි ආදායම ගණනය කරලා රිප්ලයි කමෙන්ට් එකකින් ලබා දෙනවා. ඒ වගේම ඔයාලගේ අදහස් සහ යෝජනාත් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත්ම ස්ථාවර තැන්පතු පොලි අනුපාත සම්බන්ධ වීඩියෝකින් ඉක්මනින්ම මුණ ගැහෙමු.